ආයුබෝවන් හැමෝටම මේ වීඩියෝ තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මිනුම් උපකරණයක තියෙන කුඩාම මිනුම භාගික දෝෂය ඒ වගේම ප්‍රතිශත දෝෂය සිබිම පිළිබඳ කාරණා සාකච්ඡා කරන්න. මුලින්ම බලමු කුඩාම මිනුම කියන්නේ මොකක්ද කියලා. මේ බලන්න මේ පැන්සල් දෙක. ඒ වගේ වම් කෙළවරවල් හරියටම සෙන්ටිමීටර් 0 මතයි තියෙන්නේ. දැන් බලමු අනෙක් කෙළවර. මේ කෙටි පැන්සලේ දිග කොච්චරක්ද දැන්? හරියටම සෙන්ටිමීටර් 7.2යි. දැන් මේ දිග පැන්සලේ දිග බැලුවොත් 17.7යි. පොඩි ගැටලුවක් එනවා. අපිට හරිම ප්‍රමාණය කියන්න අපහසුයි. මොකද පැන්සල් තුඩ දැන් තියෙන්නේ සෙන්ටිමීටර් 17.7යි සෙන්ටිමීටර් 17.8යි අතර. ඇයි අපිට බැරි මේ මිනුම් හරියටම කියවන්න? පැන්සල් තුඩේ කෙළවර පාඨාංකයක් නැති නිසා හරිමගේ කියන්න බෑ. හැබැයි පැන්සල් තුඩ 17.7 හෝ සෙන්ටිමීටර් 17.8 හරියටම තිබ්බනම් අපිට හරිම පිළිතුරක් දෙන්න පුළුවන්. එහෙනම් මේ පේන්න තියෙන මීටර කෝදුවෙන් හරියට මනින්න පුළුවන් වෙන පාඨාංක අතර අවම දුර කොච්චරද? මිලිමීටර් 1යි. මොකද මිලිමීටර් 1න් එකට තමා නැත්නම් මිලිමීටරෙන් මිලිමීටරයට තමයි පාඨාංක වෙන් කරලා තියෙන්නේ. ඉතින් මිනුම් උපකරණයක තියෙන පාඨාංක දෙකක් අතර අවම දුර ප්‍රමාණය තමයි කුඩාම මිනුම කියන්නේ. උපකරණයක කුඩාම මිනුමක් තියෙනවා කියන්නේ ඒ මිනුමෙන් පාඨාංක දෙක මැද අපි මනිනු ලබන වස්තුවේ අවසන් කෙළවර තියෙනවා නම් එතන දෝෂයක් තියෙනවා. මොකද පාඨාංක දෙක අතර වස්තුව තියෙනවා කියන්නේ වස්තුවේ කෙළවරක් තියෙනවා කියන්නේ ඒ ප්‍රමාණය කොච්චරක්ද කියලා අපිට හරියටම කියවන්න බෑනේ. ඉතින් මේ දෝෂයේ ප්‍රමාණය කොච්චරක්ද කියලා බලන එක තමයි භාගික දෝෂය සහ ප්‍රතිශත දෝෂය මගින් කියන්නේ. ඒ දෝෂය 100% හෝ ඊට වඩා අඩුයි නම් තමයි ඒ අදාළ වස්තුවේ මිනුම් ගන්න අපි යොදා ගන්න මිනුම් උපකරණය සුදුසුයි කියලා තීරණය කරන්නේ. අපි දැන් බලමු භාගික දෝෂය ගණනය කරන්නේ කොහොමද කියලා. උපකරණයේ කුඩාම මිනුම සහ ගන්නා ලද පාඨාංකයේ අනුපාතය තමයි භාගික දෝෂය කියන්නේ. උදාහරණ 1ට ගත්තේ කෙටි පැන්සල. කෙටි පැන්සලේ දිග සෙන්ටිමීටර් 7.2යි. ඒ කියන්නේ මිලිමීටර් 72යි. මීටර කෝදුවේ කුඩාම මිනුම මිලිමීටර් 1යි. ඉතින් මේ දෙකේ අනුපාතය යගේ තමයි මේ තියෙන්නේ. උදාහරණ 2ට ගත්තේ දිග පැන්සල. දිග පැන්සලේ දිග ප්‍රමාණය සෙන්ටිමීටර් 17.7යි. ඒ කියන්නේ මිලිමීටර් 177යි. මීටර කෝදුවේ කුඩාම මිනුම මිලිමීටර් 1යි. ඉතින් මේ දෙකේ අනුපාතය මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් කාට හරි ගැටලුවක් ඇති පැන්සලේ දිග මිලිමීටර් 178ක් ගන්න පුළුවන් නේද කියලා. ඔව් ගන්න පුළුවන්. ඔයාලා උත්තරේ සුළු කරලා බලන්න. උත්තර දෙක පස්වෙනි දශම ස්ථානයෙන් තමයි වෙනස් වෙන්නේ. ඒ කියන්නේ නොසලකා හැරිය හැකි. දැන් බලමු ප්‍රතිශත දෝෂය ගැන. ඔයාලට පේන වෙති භාගික දෝෂයට ගත්ත සමීකරණය 100%න් ගුණ කරලා තමයි ප්‍රතිශත දෝෂයට සමීකරණය ගොඩනගලා තියෙන්නේ. පළමු උදාහරණයට අනුව භාගික දෝෂයට ආව පිළිතුර 100%න් ගුණ වෙලා. දෙවන උදාහරණයට අනුව භාගික දෝෂයට ආව පිළිතුර 100%න් ගුණ වෙලා. නැවත මතක් කරොත් අපි ඇයි මේ භාගික දෝෂය සහ එමගින් ලබා ගන්න ප්‍රතිශත දෝෂය සොයන්නේ කියලා යම් වස්තුවක මිනුම් ගන්න භාවිත කරන උපකරණය සුදුසුද කියලා බලන එකයි අපි මේ ගණනයෙන් කරන්නේ. දැන් අපිට පිළිතුරු දෙකක් තියෙනවා. මේකෙන් කෝකද අපි තෝරගන්නේ? උත්තර දෙකම ගන්න බෑ. ප්‍රතිශත දෝෂයේ අගය එක හෝ ඊට අඩු උත්තරයි අපි තෝරගන්න ඕනේ. ඒ කියන්නේ දිග පැන්සල ගැන නේද? මොකද මීටර කෝදුව ඇසුරෙන් දිග පැන්සලේ මිනුම් ගත්තාම ඒකේ අගය 0.5යි. ඒ කියන්නේ දිග පැන්සල මනින්න මීටර කෝදුව සුදුසුයි. දැන් ඔයාලා දෙයක් පරීක්ෂා කරන්න ඕනේ. මිනුම් ගන්න උපකරණයක් සුදුසු වෙන්න 100% හෝ ඊට අඩු වෙන්න ඕනනේ ප්‍රතිශත දෝෂය. එහෙනම් ඒ සමීකරණයේ ප්‍රතිශත දෝෂයට 101 ආදේශ කරලා කුඩාම මිනුමටත් මිලිමීටර් 1 ආදේශ කරලා සුළු කරලා බලන්න මනින ලද දිගට කීයද එන්නේ කියලා. ඒ එන්නේ කුඩාම මිනුම මිලිමීටර් 1ක් වෙන මිනුම් උපකරණයකින් දෝෂ අවම වෙන විදිහට මනින්න පුළුවන් අවම දිග. උත්සාහ කරලා බලන්න කීයද එන්නේ කියලා හොයාගන්න. උත්තරය මිලිමීටර් 100යි. සෙන්ටිමීටර් 10යි. ඉතින් මේ වීඩියෝ හරහා ඔයාලා යමක් තේරුම් ගන්න ඇති කියලා හිතනවා. තවත් වීඩියෝකින් නැවත හමු වෙමු. ස්තුතියි.